ඉතින් කොහොමද ඔයාලට අපි මේ දිල්ලි වල shopping කරන්න ඇවිල්ලා ඉන්න ගමන් ගත්ත වීඩියෝ එකක් ඔයාලට ගෙනාවේ. එතන තිබ්බ පේර කිලෝ එකක් එනවා අපේ සල්ලි වලින් රුපියල් 200ක් වගේ වෙනවා ලංකාවේ සල්ලි වලින්. මේ තමයි දිල්ලි වල මේ චාන්දනී චෝක් කියලා ප්‍රදේශයක් මේක පැත්තක්. මෙතන තමයි අර කියන්නේ ලාභෙටම ගොඩක් ලාභෙටම ඇඳුම් වගේ ඔය ඇඳුම් තමයි ගොඩාක් තියෙන්නේ. ඇඳුම් වල්ලලු කරාබු ඔය වගේ අඳින පළඳින දේවල් තමයි මේ පැත්තේ තියෙන්නේ. ඉතින් දිල්ලි වලට ආපු අය shopping කරන්න මෙන්න මෙතනට තමයි වැඩි හරියක් මෙන්නේ. තව තැන් තියෙනවා. ඉතින් අපි ආපු තැනට ළඟම තිබුණේ මෙතන. ඉතින් මෙතනදී අපි ගත්ත shopping වීඩියෝ එකක් තමයි ඔයාලට අද අරගෙන ආවේ. බලමුකෝ ඉතින් අද මෙතන මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ කරාබු මේ ඉන්දියන් සල්ලි වලින් රුපියල් 30ක් වෙනවා. එතකොට උඩ තියෙනවා 50ට තියෙනවා. තා ලස්සන දේවල් තිබුණා කරාබු වර්ග. 30යි කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 102ක් වගේ 50යි කියන්නේ 172ක් වගේ. ඔයාලට ඉතින් ලේසිනේ හිතාගන්න මම ලංකාවේ සල්ලි වලට හරවලම කිව්වා. මේ නිසා තමයි මම ලංකාවේ සල්ලි වලින් මේ ගණන් කියන්නේ. මෙතන තියෙන මේ ලස්සේ මේක අර මේ කිරි තව ඩ්‍රයි ෆෘට්ස් දාලා හදන එකක්. ඊට පස්සේ අර කහ පාටට තියෙන්නේ ඒ ආමන්ඩ් වලින් හදන දෙයක්. මෙතන තියෙන ඕන වොච් එකක් 100යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 344ක් වෙනවා මේ ඕන එකක්. මේ වගේව නම් මම හිතන්නේ මහරගම පිටකොටු ඔන්න ඒ වගේ තියනවාද කොහෙද? අද මේ වගේමද දන්නවද උතන චායි හදනවා දැක්ක නේද? එහෙම තමයි මේ පැත්තේ ගොඩාක් ඔය චායි හදන තැන්වල තියෙන්නේ. දැන් ඔන්න අපි පාර මාරු වෙලා අනිත් පැත්තට යන්න හදන්නේ. මෙන්න මේවට කියන්නේ රික්ෂෝ නේද? මෙන්න මේවා තමයි අර ගොඩාක් ඔය මිනිස්සු එට අරයි යන බානු. ඊට පස්සේ මේ මෙතන තව ළඟ මේ හරිය තියෙනවා අර ඔය එක අයගෙන් ඒ කියන්නේ හොරෙන් අරගෙන ඒවා විකුණන තැනුත් තියෙනවා. මෙතන ලොකු තැනක් තියෙනවා. ඉතින් ඒවා ඒ වගේ දේවල් මෙතන නවතින්නේ නැහැ. කියන්නේ දැන් අපි මේ හරිය shopping කරන්න ගියාට හරිය කල්පනාවෙන් අපි ගෙනියන දේවල් පරිස්සම් කරගන්න ඕනේ. මොකද දැන් අපි අනිත් බඩුවල ගන්න අපේ අවධානය තියෙන්නේ අපි ගන්න බඩුව ගැනනේ. එතකොට අපේ ළඟ තියෙන බඩු මොනාරි අපි ගෙලිච්ච දේවල් කවුරු හරි හොරෙන් හොරගම් කරන්න පුළුවන්. ඒ නිසා හරිය පරිස්සමෙන් තමයි මේ පැත්ත shopping කරන්න ඕනේ. මේ තියෙන්නේ මුරුක්කු ಜಾති, කැවිලි ಜಾති තියෙන කඩයක් පොඩි කඩයක්. ඉතින් ඔයාලට පේනවනේ මාර විදියට සෙනග ඉන්නවා මෙතන. මේ අපි දැන් මේ ගියේ සතියේ දවසක ගියත් ඉතින් පුදුම සෙනගක් ඉන්නේ. සතියන්තේ මීට වඩා ගොඩාක් සෙනග ඉන්නවා මේ shopping කරන්න ඇවිල්ලා. මෙන්න මෙතන තියෙන ඔයාලට මම විශේෂයෙන් පෙන්වන්න ගත්තේ මම ලංකාවේ දැකලා නැති හින්දා ওই මුරුක්කු වර්ග ඒවා නම් තියෙනවනේ. ඒවත් එක්කම මෙතන තියෙනවා මෙන්න මේ જાතිය නම් දන්නේ නැහැ. චූටි මෙන්න මේ චූටි කීටි જાතිය මොනවද කියලා දන්නේ නැහැ. සියඹලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ ප්‍රධාන අර ලොකුවට තියෙන්නේ මේ බතලාල. මෙතන බතලාල තම්බලා ඒවා මේ වගේ මේ කපලා ඊට පස්සේ මේකට මොනවාදෝ දානවා. කන්න බැරි જાති මොනවාද බන්ද දානවා අමුතු જાති ටිකක්. ওই ටික දාලා තමයි මේ මෙහි විකුණන්නේ. අර පළවෙනි වතාවට තමයි මෙහිම දෙයක් දැක්කේ. මේවා කෑවද කියලා නම් අහන්න එපා. මේවා කෑවේ නෑ. වීඩියෝ කරන්න ඕන ඉඳ තමයි ගත්තේ. අර දැකලා තියෙන જાතියක් නෙමෙයි. ඉතින් මේ බතලාල මෙහෙම පාරායි නෙමේ. මේ වගේ තම්බලා මේ වගේ මොනවාදෝ දාලා මේ විකුණනවා. ඒ නිසා තමයි මේක ගත්තේ. इसको क्या बुलाते हैं आप? ඔන්න හොඳට මේ කාබරංක අච්චාරුත් තියෙනවා. අර පල්ලෙහා සියඹලා අච්චාරු කාබරංක අච්චාරු අර අපි හදන විදිය නෙමෙයි. අපි නම් මිරිස් කුඩු ලුණු කුඩු ගම්මිරිස් කුඩු දාලා නෙවෙයි හදන්නේ. ඒනකොට මෙතන මේ මොනවද මන් දන්නේ වතුර එකකට කලවම් කරලා මේ දියරයක් වගේ එකකුත් මේවට මික්සර් කරලා තමයි දෙන්නේ. කියන්නේ අපිට අපේ අයට උරු જાතියක් නෙමෙයි මේක අමුතු එකක්. දෙහිත් දානවා. මේගොල්ලෝ ඉතින් ගොඩක් කිවට දෙහි දානවා. අච්චාරුවක් හදන්න ගියත් දෙහි දානවා. අර මං ඔයාලට දිල්ලි වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ එකේ කොහෙද දැම්ම නේද ජමා මස්ජිද් මුස්ලිම් පල්ලිය. අන්න ඒකේ මේ පිටිපස්ස පැත්තෙන් තමයි මේ අපි යන්නේ. මේ නම් යන්නේ මෙතෙන්ට ගියාම අපිට අර අපි shopping කරන්න යන පැත්ත ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් ඒක බලන්න තමයි මේ යන්නේ කොච්චර සෙනඟ පිරීලා ඉන්නවද කියලා ඔයාලට පෙන්නන්නත් එක්ක වීඩියෝ එකට මෙතෙන්ට පොඩ්ඩක් නැගලා බැලුවේ.
ඉතින් බාන්නකො මෙතෙන්ට මේ වටපිටාව පේන විදිය. ඉතින් අපි ඉන්න පැත්තත් එක්ක අපිට මේ දිල්ලි වල නිතර වෙන්නේ නැහනේ කොහොමත්. ඒ නිසා ඉතින් දිල්ලි වලට ආවහම මේ වගේ පැත්තකදී කියන්නේ දැන් අපි ඉන්න පැත්තට වඩා මේ ගොඩාක් ඇඳුම් එතකොට ඔය අඳින පළඳින දේවල් ගොඩාක් ලාභයිනේ. එතකොට ඉතින් මේ ආවම ගොඩාක් අය ඉන්දියාවේ ඉතින් අනිත් පැති වලින් ආවහම දිල්ලි වල මේ පැත්තට එනවා මේ ඔය ඒ වගේ බඩු ගන්න, බඩු භාණ්ඩ ගන්න. ඉතින් සමහරක් වෙලාවට මෙතනින් බඩු අරගෙන අපේ පැති වල කියන්නේ ලොකු ගණන් වලට විකුණනවා. ඒ නිසා කොච්චර සෙනග හිටියත් මෙතෙන් ගිහිල්ලා ඉතින් මොනවද තියෙන්නේ කියලා බලන්න ඕනේ. බඩු මොනවා හරි ඉතින් අරගෙන තමයි යන්නේ. एक साल की लड़की के लिए यार, एक साल की लड़की के लिए सेट चाहिए। नहीं थोड़ा अच्छा क्वालिटी का चाहिए इससे भी। ये वाला नहीं चाहिए मुझे। ඉතින් මේ දවස්වල සීතලයිනේ මේ ඒ නිසා ගොඩාක් මේ තියෙන්නේ සීතලට අඳින ඇඳුම්. දැන් මේ පොඩි අයගේ මෙන්න මේවා නම් මෙහි සල්ලි වලින් 150ක් 100ට 150ට වගේ තිබුණේ කියන්නේ 340ට 550ට ඔය වගේ ගණන් වලට තමයි තිබුණේ ලංකාවේ සල්ලි වලින්. හැබැයි ලස්සන ඒවා තියෙනවා ඉතින් පොඩි අයට මෙතන. මෙන්න මේක නම් ඉන්දියානු සල්ලි වලින් රුපියල් 200ක් කිව්වා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 688ක් වගේ වෙනවා. ඔව් 688ක් තමයි. ये कितना बोले? So how much is this? මේ හරේ නම් ගොඩාක් මේවා බඩුවල නම් අර බඩුවල පොඩක් ගාන වැඩි මේ ඇඳුම් පැළඳුම් වල මේ බඩු විකුණන්නේ නේපාල් වලින් ආපු අය කට්ටිය. ඉතින් යාළුවට පොඩක් ලාභ වැඩිපුර තියෙන්න එපා. යාළුවගේ රටට යන්න වීදම් කරන්න ඔක්කොටම. එතකොට මෙයාලගේ බඩු භාණ්ඩ වල පොඩක් ඉන්දියාවේ විකුණනවට වඩා මේවා පොඩක් ගාන වැඩි. ඕක සාමාන්‍යයෙන් ඉන්දියානු රුපියල් වලින් මේක රුපියල් 600 ගාණක් මට මතක හැටියට 600 ගාණක් කිව්වා. කොහොම හරි ඉතින් මේ දවස්වල මෙහෙම තියෙන්නේ මර සීතලට අඳින පළඳිනේ. මෙන්න මේ තොප්පේ අර සීතලට ඔලුවට දාන්නේ. ඒක රුපියල් 250ක්. ඒ කියන්නේ 860ක් වගේ වෙනවා. 860ක්. එතකොට මේ ඔක්කොම ඒ වගේ ඒ ගාන තමයි තිබෙන්නේ මේ ඔලුවට දාන ඒවා. හැබැයි ලස්සන ඒවා තියෙනවා ඉතින්. මෙතන තියෙන්නේ සල්ලමාන රෙදි වර්ග. ඉතින් ඒ රෙදි රුපියල් 500ක් වගේ වෙනවා. ඔය ඔක්කොම වගේ. कितने महीने की बेटी के लिए है ये? 6 महीने साल के लिए नहीं आती ना ओके ये आएगा साल में हाँ 200 ये वाली 200 रुपये अच्छा कोई भी මේ මෙතන තියෙන වලලු ಜಾති ලංකාවේ සල්ලි වලින් රුපියල් 250ට 300ට වගේ තමයි තිබුණේ. මේ ඩෙනිම් මෙහෙම ඉන්දියාවේ සල්ලි වලින් රුපියල් 200ට තිබුණේ. ඒ කියන්නේ අපේ සල්ලි වලින් රුපියල් 688 ඒ ඩෙනිම් ඒ වගේම නම් ගොඩාක් ලාභයි මේ ඉතින්.
මේ තියෙන හැම සිරප්පුව ජාතියක්ම රුපියල් ඉන්දියානු සල්ලි වලින් 150 200 වගේ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 500 ගණන් 600 ගණන් වලට තමයි මේ සිරප්පු ජාති හැම එකක්ම වගේ තියෙන්නේ. මේ සිරප්පු මාර ලස්සනයි වගේම ලාභයි. ලස්සනයි ලාභයි. අනිත් එක අර පොඩි කාලේ නෙමෙයි මෙයා ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද මම අරගෙන පාවිච්චි කරලා තියෙනවානේ. ඉතින් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. එමෙ කැඩෙන්න එහෙමත් නැහැ. කොහොම හරි ඉතින් ලංකාවේ සල්ලි වලින් රුපියල් 10000ක් වගේ අරන් ආවත් මෙන් ඇඳුම් පැළඳුම් ගොඩාක් අරන් යන්න පුළුවන්. ලස්සන ලස්සන ඒවා. මෙන්න මෙතන තියෙන ඔය සීතලට අඳින පොඩි ළමයිගේ ඒවා ඒවා රුපියල් 100යි කියන්නේ අපේ සල්ලි වලින් 344ක්. වානකාරී ලස්සන ඒවා තියෙන ඉතින් පොඩි අයට. ඉතින් මම මේ shopping වීඩියෝ එක ඔයාලට වීඩියෝ දෙකකට අරන් එන්න හිතුවා. මොකද මේ දිගට පැය භාගයක් විතර වීඩියෝ එකක් බලනකොට කම්මැලි නිසා. ඒ නිසා මම මේක අදට ඉතින් මේ වීඩියෝ එක ඉවර කරනවා. මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. channel එක subscribe කරලාම ඉන්න. ඔයාලට සුබ දවසක්.